සමහර ආහාර වලින් ඔයාගේ සමේ කුරුලා ඇති වෙනවා දකිනවද? නැත්නම් සම පැහැපත් කරන ඒවා තියනවද? අද අපි බලමු කුරුලා ඇති කරන්න පුළුවන් ආහාර මොනවද සහ සමට හිතකර ආහාර මොනවද කියලා. අපි පටන් ගන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙමු. කුරුලා ඇති වෙන්නේ ආහාර නිසාම විතරක් නෙවෙයි. හෝමෝන, ජාන, ආතතිය, නින්ද සහ සම ආරක්ෂණ පුරුදුත් ගොඩක් බලපානවා. නමුත් සමහර අයට ආහාරයෙන් සමේ තත්ත්වයට බලපෑම් කරන්න පුළුවන්. සීනි සහිත බීම වලින් ලේ තුල සීනි මට්ටම ඉක්මනින් ඉහළ යනවා. ඒක ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කරලා සමේ තෙල් නිපදවීම උත්තේජනය කරන්න පුළුවන්. සමහර අයට මේක කුරුලා ඇති කරන්නත් ඉඩ තියෙනවා. වැඩිපුර සීනි එකතු කරපු ආහාර ඔයාගේ සිරුරේ දැවිල්ල වැඩි කරන්න පුළුවන්. හැමෝටම එක විදියට බලපාන්නේ නැතත් සීනි අඩු කර ගැනීම සමේ සෞඛ්‍යයට හිතකරයි. බර්ගර්, පීසා වගේ ෆාස්ට් ෆුඩ් වල බොහෝ විට පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහ සෞඛ්‍යාරක්ෂිත නොවන මේද වර්ග තියෙනවා. නිතර ආහාරයට ගැනීම කුරුලා ඇතිවීමේ අවදානම වැඩි. දැන් අපි බලමු පැහැපත් සමක් ලබා ගන්න ප්‍රයෝජනවත් පෝෂක අඩංගු ආහාර මොනවද කියලා. හරිත දේවල ඇන්ටිඔක්සිඩන්ට් තියෙනවා. ඒවා දැවිල්ල අඩු කරලා සමේ සෞඛ්‍යයට උදව් කරනවා. ඒ වගේම සීනි බීම වලට වඩා හොඳ විකල්පයක්. තක්කාලි වල ලයිකොපීන් සහ විටමින් C වගේ ඇන්ටිඔක්සිඩන්ට් ගොඩක් තියෙනවා. මේවා සම පාරිසරික හානි වලින් ආරක්ෂා කරනවා. ආමන්ඩ්, වෝල්නට්ස් වගේ ඇට වර්ගවල සිංක්, විටමින් E සහ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගුයි. මේ පෝෂක නිරෝගී සමක් පවත්වා ගැනීමට උදව් කරනවා. අලිගැට පේර, බෙරි වර්ග, නිවිති සහ අනිකුත් කොළ පාට එළවලු වල විටමින්, ඇන්ටිඔක්සිඩන්ට් සහ සෞඛ්‍ය සම්පන්න මේද තියෙනවා. මේවා සමේ සෞඛ්‍ය ඇතුළුව ඔයාගේ සිරුරේ ස්වභාවික ක්‍රියාකාරීත්වයට උදව් කරනවා. මතක තියාගන්න පැහැපත් සමක් ලැබෙන්නේ ආහාරයෙන් විතරක්ම නෙවෙයි. ප්‍රමාණවත් වතුර බොන එක, ආතතිය පාලනය, හොඳ නිින්දක් සහ හරි සම ආරක්ෂණ පුරුදුත් ගොඩක් වැදගත්. කිසිම ආහාරයකින් කුරුලා ඇසුරු කරන්නෙත් නැහැ. කිසිම ආහාරයකින් සැමෝටම කුරුලා ඇති කරන්නෙත් නැහැ. සමබර ආහාර, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කාලයත් එක්ක පැහැපත් සමක් ලබා ගන්න උදව් වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් නම් වෙල්නස් ලැන්ටම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. වෙල්නස් ලැන්ටම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම ගොඩාක් ස්තුතියි.